හයි යාළුවනේ ඔන්න අද කතා කරන්න යන්නේ ගිනි පික්ලා හදනවා නම් එයාලා ගැන දැනගත යුතු කරුණු. පළවෙනි එක මෙයාලගේ ආහාර රටාව ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක ගැන වැඩි විස්තර channel එකේ දාලා ඇති. ඒක තමයි ජලය. ඉතින් මෙයාලා ගන්න ආහාර වලිනුත් ජලය ලැබෙනවා. නමුත් කූඩුවේ ජල බඳුනක් තියන්නම ඕනේ. ඔන්න තමයි කූඩුව. ඉතින් මෙයාලා ගන්න ආහාර ජලය ඉඳන් ඉන රෙදි ඔය වගේ කුඩ දේවල් තියන්න ඕනේ කූඩුවේ. ඒ නිසා කූඩුව තරම විශාල වෙන්න ඕනේ. හතර තමයි මෙයාලගේ ලෙඩ රෝග. ඉතින් මෙයාලා ලෙඩ රෝග නම් ගොඩක් නෑ. නමුත් මෙයාලට ගොඩක් රස්නේ ගොඩක් සීතලේ නම් ටිකක් ඉන්න අමාරුයි. පහ තමයි ඇතිරිලි. ඉතින් මෙයාලා ඇතිරිලි භාවිතා කරද්දි චූටි කකුල් වල රිදෙන්නේ නැති සිනිඳු ඇතිරිලි භාවිතා කරනවා. හය තමයි මෙයාලගේ විශේෂිත ආහාර. ඉතින් රූපේ පේන විදියට මෙයාලට මේ වගේ විශේෂිත ආහාර කිසි වෙලාවක දෙන්නේ නැහැ. අත තමයි මෙයාලගේ වර්ග. මෙයාලගේ ෂෝට් එයා හා ලෝන් එයා විදියට වර්ග දෙකක් ඉන්නවා. ඉතින් ඒවත් දැනගෙන ගන්න. ඔයාට මේ මම කිව්ව ගිනි පික්ලාගේ අවශ්‍යතා සපුරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් ගිනි පික් කෙනෙක් ගෙනල්ලා මේ විදියට හදන්න ගන්න. ඔන්න අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.